අද නිවාඩු දවසේ උදේම ආවා ගොවිපලේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. මුලින්ම සියලු දෙනාගෙන් ඉල්ලනවා මගේ YouTube channel එක subscribe කරලා මට උදව්වක් දෙන්න කියලා. අනේ මගේ පිටිපස්සෙන් තියෙන දැවැන්ත දීගහ මේ අවුරුදු එකමාරකට විතර කලින් තමයි මේක ඉන්දුවේ. දැන් නම් ඉතින් මටත් වැඩි උසට හැදිලා තියෙනවා. මීට අවුරුදු එකමාරකට විතර කලින් තමයි පොඩි ගොවිපලක් දාන්න ආසාවක් ඇති වුණේ. ඒ වෙලාවේ පොඩි ඉඩ ප්‍රමාණයක දෙහිගස් ටිකකුයි දෙලුම් පැල වගේකුයි ඉන්දුවා. වැඩේ කියන්නේ ඉතින් අපි ඉතින් අතරමඟදී හැමදේම අතාරිනවනේ. ඒ වුණත් හැබැයි ඉන්දපු පැල ටික නම් දැන් මටත් වැඩි ලොකු දැවැන්ත ගස් වෙලා. හොඳටම මේ ගස් ටික දැන් හැදිලා තියෙන්නේ. බලන්නකෝ සුපිරියටම ගස් ටික හැදිලා තියෙන්නේ. දෙහි ගස් තියෙන්නේ. උදේ එනකොට පොඩි සතුටු හිතෙන දේකුත් දැක්කා. මේ ඉඳපු දෙලුම් ගහක මල් පිපිලා මේ තියෙන්නේ. ගොඩක් කාලයකට පස්සේ දෙලුම් ගහක මල් වගේක් පිපිලා තියෙනවා. මේ කලින්ම ඉඳපු දෙලුම් ගහ. මේ තියෙන්නේ තව ඉඳපු දෙහි පැලයක්. මේ මොනවද මේ තියෙන්නේ? උග්ගස්. සෙවන කල විතරක් නෙමෙයි උග්ගස් මෙහෙත් හැදෙනවා. මේ තියෙන්නේ. මෙන්න මේ ටික තමයි අදස් කරන්න තියෙන්නේ. මේ ටිකත් අස් කරලා දාන්න ඕන. මෙන්න වැඩ පෙන්නනවා කොහොමද උග්ගස් ටික තියෙන්නේ. මේ ලස්සනටත් නෙමෙයි මේ ගස් බැඳලා තියෙන්නේ මේ මෙතන මේ පිළිවෙලකට මේ ගස් ටික තියෙන්න ඕන නිසා තියෙන්නේ. මේක නම් ඉතින් අපේ තාත්තගේ වැඩ. අපිට මේ වගේ අදහස් නම් එන්නේ නැහැ. මේව නම් ඉතින් අපේ තාත්තා පිළිවෙලට වැඩේ කරලා තියනවා. ඉතින් කණු දෙකක් දාලා මැදින් පොල්ලක් බැඳලා වැටිලා තියෙන උගස් ටික මේ ලීයට තියලා බැඳලා තියෙන්නේ. එතකොට මේ ඉඩකඩ ටිකත් ඉතුරු වෙනවා. නැත්තම් මේ පිළිවෙලකුත් නැති නිසා කොහමද වැඩ. මේ තියෙන්නේ පුවක් ගස් ලොකු ප්‍රමාණයක් මේ ටිකේ ඉඳලා තියෙනවා. ඉතින් තියෙනවා ටිකෙත් තියෙන්නේ පුවක් ගස්. මෙන්න මේ තියෙන ගස් වලින් තමයි අපි පැල ගන්න. මේ ගෙඩි වැටිලා පැල හැදිලා තියෙනවා. මේ තියෙන මෙන්න මේ පැල තමයි අපි ගලවලා ගන්නෙ. මේ තියෙන තව දෙහි ගස් මේත් මේ කර කලින්ම ඉඳපුව තමයි මේ තියෙන මේ ටිකත් මේ. පුවක් ගස් ලොකු ප්‍රමාණයක් තියෙන පුවක් ගස්. මේ තියෙන මේ පැල මේ ටිකම සුදු දැන් කැලේ වැවිලා තිබුණේ. සුද්ධ කරලා තියෙන්නේ.
තියෙන්නේ. දීගස් තියෙනවා 7ක් 8ක් විතරම ඉඳලා තියෙන්නේ. මේ යන දැන් නම් හොඳට මුල් අල්ලලා ලොකු කඳන් එක තියෙන්නේ. තැඹිලි මෙන්න මේ පුවක් පැල තමයි ඉඩම වටේට ඉඳන්න ගන්නෙ. එනම් මේ මෙතන පුවක් ගහෙන් වැටිච්ච ගෙඩි වලින් හැදිච්ච පැල. බා හොඳටම තියෙන මේ පැල. පැල මෙතන දින 100ක් 200ක් විතර තියෙන පැල. ඒ පැල ටික ගලව ගත්තා හොඳටම ඇති. මේ ටික වැඩේ ටික කරගෙන යන්න. දැන් මේතන මේ උග්ගහටත් මේ අර කලින්ම වගේම ලීයක් බැඳලා පිළිවෙලකට හදන්න ඕන. සෙවණ ගල විතරක් නෙමේ මේ බිමේ ඕනම තැනක ඕනම දෙයක් හැදෙනවා. මේ තියෙන්නේ අලුතෙන් ඉඳපු පුවක් පැල ටික. ලොකු ප්‍රමාණයක් ඉඳුවා ගිය සතියේ. පුවක් පැල 35ක් 40ක් විතරම දැනට මේ සුද්ධ කරපු කොටසේ ඉඩම වටේට ඉඳලා තියෙන්නේ. දිගටම පුවක් පැල ටික ඉඳලා තියෙනවා. දිගටම ඉඳලා තියෙන්නේ. මෙන්න මේ පරණ උක්දනු ටික පොඩ්ඩක් අපි අස් කරලා දාමු. මෙතන පැල වගේක් තව ඉඳන්නත් තියෙනවා.